ඊශ්‍රායලයේ ජීවත් වෙන ඔයාට හැමදාම වගේ නිතරම මේ වචන ටික ඇහෙනව නේද? අද අපි ඉගෙන ගන්න එදිනෙදා කතා බහට නැතුවම බැරි වචන පහ. පළමු වචනය ගොඩක්. එහෙමත් නැත්නම් හුඟක් කියන අදහසට හීබ්‍රු භාෂාවෙන් කියන්නේ හර්බේ. දෙවෙනි එක මොකක් හරි අවුලක් කලබලයක් වගේ දෙයක් වුණාම අපිට කියන්න පුළුවන් බලගාන. ඊළඟට ගොඩක් අයට පැටලෙන වචන දෙකක් තමයි ඇති කියලා කියන එක. උදාහරණයක් විදිහට කවුරු හරි දඟලනකොට කරදර කරනකොට ටිකක් සැරින් වගේ කියලා කියන්න ඕනේ නම් දායි. යම් දෙයක් ප්‍රමාණයෙන් ඇති කියලා කියනවා නම් මස්පික් කියලා කියන්න. අන්තිම එක කාට හරි පොඩ්ඩක් ඉන්න කියලා කියන්න ඕනේ නම් හීබ්‍රු භාෂාවෙන් කියන්නේ රෙගා. ඉතින් මේ වචන පහෙන් ඔයාට දවසේ වැඩිපුරම ඇහෙන වචනේ මොකක්ද කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් මේ වගේ පාඩම් බලන්න අදම channel එක subscribe කරන්න.